අපි බලමු සබන්වල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේක මේ මං කොළ පාටින් ඉරක් වගේ ඇඳලා තියෙන උපස්තරයක්. ඒ කියන්නේ මොකක් හරි ඔයාලගේ ඇඳුමක් කියලා හිතන්නකෝ. එතකොට ඒකේ තියෙන අර කුණු ඒ වගේ එකක් තමයි ඔය තැඹිලි පාටින් දක්වලා තියෙන්නේ. මොකද ඒ කුණු කියන්නේ තෙල් පටලයක් වටා එකතු වෙච්ච දූවිලි අංශු කාබනික සංයෝග මිශ්‍රණයක්. එතකොට දැන් ඕක ඇඳුමේ ඇලිලානේ තියෙන්නේ. එතකොට ජලයේ පෘෂ්ටිඝාතතිය වැඩි හින්දා ජලය විතරක් යවුවම ඕය කුණු එහෙම ඇඳුමෙන් ඉවත් වෙලා යන්නේ නැහැ. ඇඳුමෙන් කියන්නේ මොකක් හරි ඒ උපස්තරයෙන් ඉවත් වෙලා යන්නේ නැහැ. හැබැයි සබන් යෙදුවම වෙන්නේ ජලයේ පෘෂ්ටිඝාතතිය සබන් වලින් අඩු කරනවා. එතකොට මේ ශෝධන ක්‍රියාවලියද වර්ධනය වෙනවා. ඒක වෙන්නේ දැන් සබන් වල තියෙනවා මෙන්න මේ විදියට ජල කාමී හිසකුයි ජල බීතික වල්ගයකුයි. මේ ජලකාමී හිස ඒ කියන්නේ මේ අපේ ද්‍රවීය පැත්ත ජලය සමගත් අර නිර්ද්‍රවීය පැත්ත තෙල් සමග සම්බන්ධ වෙනවා. එතකොට අර ජල බීතික වල්ගය කියන ආර් කාණ්ඩය නිර්ද්‍රවීය කාණ්ඩයෙන් තෙල් එක්ක සම්බන්ධ වෙනවා. අනිත් පැත්ත ජලය දෙසට තියෙනවා. එහෙම තිබිලම් තියෙනකොට අපි මේකට කියනවා මිසෙල්ලා අණුව කියලා. අන්න ඒ අණුව එතකොට අර ද්‍රවීයතාවයෙන් හින්දා මේක මේ පෘෂ්ඨයෙන් ගැලවිලා උපස්තරයෙන් ගැලවිලා ජලය දිය වෙනවා. ජලය දිය වෙනවා කියන්නේ අර සබන් වල තියෙන ජලකාමී හිස හින්දා ඒ පැත්ත ජලයේ පැත්තටත් අර අනිත් නිර්ද්‍රවීය ජල බීතික වලිගයේ පැත්ත අර කුණු අංශුව පැත්තරක් තියෙන හින්දා ඒක මේ පෘෂ්ටිඝාතති උපස්තරයේ තියෙන පෘෂ්ටිඝාතතියෙන් ගැලවිලා වතුරේ දිය වෙනවා මේ. ඒකෙන් තමයි සබන් වල ශෝධන ක්‍රියාවලියේදී වෙන්නේ.